පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩිපුරම ධර්මයේ දේශනා කරලා තියෙන භික්ෂූන් වහන්සේලාට. ඒ මොකද නිතරම බුදුරජාණන් වහන්සේගේ වටේ ගැවසුනේ භික්ෂූන් වහන්සේලා. ආමන්ත්‍රණය කරනකොට කියනවා භික්ඛවේ මහණෙනි. දැන් අපි බණ කියනකොට කියන්නේ පින්වතුනි. ඇයි ඔය ඇත්තෝනේ ඉන්නේ? ඔය ඇත්තෝ ඉන්න නිසා අපි ඔය ඇත්තන්ටයි මේ බණ ටික කියන්නේ. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ මේ නිර්මල ධර්මයේ දේශනා කරනකොට නිතරම ආමන්ත්‍රණය කරනවා භික්ඛවේ. එතකොට සමහර මිනිස්සු කල්පනා කරනවා මේවා ඔක්කොම කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට කියලා. භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා. මේ සම්බුද්ධ ශාසනයේ සිව්වණක් පිරිස. මේ සිව්වණක් පිරිසෙන් වැඩිමාළු පිරිස තමයි භික්ඛු කියන සංඝ රත්නය. බාලම පිරිස තමයි උපාසිකා කියන පිරිස. මධ්‍යම පිරිස් දෙකයි. භික්ෂුණී පිරිස සහ උපාසක පිරිස. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ 84000ක් කියන මේ ධර්මස්කන්ධයම අපි සියලු දෙනාටම පොදුවේ දේශනා කළා තියෙනවා. භික්ෂුන් වහන්සේට පමණක් නෙමෙයි භික්ෂුන් වහන්සේ කියන්නේත් මිනිසෙක්නේ. මිනිස්යන්ටයි බණ කිව්වේ. මේ මිනිස්යන්ගේ සිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නයි බණ කිව්වේ. එතකොට මේ ධර්මයේ යම්කිසි කෙනෙක් පිළිපදිනවා නම් භික්ෂුව පමණක් නෙමෙයි. උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. කවුරුෝ කෙනෙක් මේ ධර්මයට අනුකූලව ජීවත් වෙනවා නම් ඒ බඳු කෙනාට මේ ධර්මයේ තුලින් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.